අපි අද කතා කරන්නේ වොයිනිච් අත්පිලපත ගැන. මේක ඉතිහාසයේ තියෙන විසඳාගන්න බැරි වුණු ලොකුම අභිරහස් වලින් එකක්. පොඩ්ඩක් හිතන්න. එක පොතකට පුළුවන්ද අවුරුදු 600ක් පුරාවට තමන්ගේ රහස මුළු ලෝකෙම වසන් කරගෙන ඉන්න? උත්තරේ තමයි ඔව් පුළුවන්. වොයිනිච් අත්පිටපත තමයි ඒකට හොඳම උදාහරණය. මොකද ඒකේ ලියලා තියෙන එකම වචනයක්වත් කියව ගන්න පුළුවන් කෙනෙක් අදටත් මේ ලෝකේ නැහැ. එහෙනම් අපි බලමු මේ කියවන්න බැරි පොතේ අద్భుත කතාව මොකක්ද කියලා. සරලවම කිව්වොත් වොයිනිච් අත්පිටපත කියන්නේ 15 වෙනි සියවසේ මුල් කාලයේ ලියපු පොතක්. ඒක ලියලා තියෙන්නේ කවුරුත් නොදන්න භාෂාවකින්, අමුතුම අකුරු වලින්. ඒ වගේම මේක පුරාම තියෙන්නේ අමුතු සිතුවම්. ඉතින් ඒක නිසාම තමයි මේකට ලෝකයේ අභිරහස්ම අත්පිටපත කියන නම බුතිලා තියෙන්නේ. මේ අත්පිටපතේ ගමන් මගත් හරිම රසවත්. කාබන් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙන විදිහට මේකේ පිටු හදලා තියෙන්නේ 1404ත් 1438ත් අතර කාලයක. ඊට පස්සේ 17 වෙනි සියවසේදී මේක සුද්ධ වූ රෝම අධිරාජ්‍යය අතට පත් වුණා කියලා විශ්වාස කරනවා. ඊටත් පස්සේ මේක අතුරුදහන් වෙලා ආයෙමත් හොයාගන්නේ 1912 දී විල්ෆ්‍රඩ් වොයිනිච් කියන පොත්වැලෙන්දා. අද වෙනකොට මේක යේල් විශ්වවිද්‍යාලයේ හරිම පරිස්සමට තියලා තියෙනවා. ඉතින් භාෂාව තේරෙන්නේ නැති නිසා අපිට තියෙන පළවෙනිම හෝඩුවාව තමයි මේකේ ඇඳලා තියෙන අමුතුම සිතුවම්. මේ අත්පිටපතේ තියෙන හරිම විශේෂ දෙයක් තමයි මේ පැලෑටි. මෙතන අපි කවදාවත් දැකලා නැති හඳුනගන්න බැරි පැලෑටි වර්ග 100කට වඩා ඇඳලා තිනවා. මේ එකක්වත් අපි දන්න කිසිම ගහකට කොළයකට සමාන නැහැ. සමහර ඒවා හරියට විවිධ ශාකවල කොටස් සරන් එකට එකතු කරලා හදපුවා. ඊළඟට අපිට හම්බ වෙනවා හරිම අමුතු සිතුවම් ටිකක්. නිර්වතින් ඉන්න කාන්තාවෝ එකිනෙකට සම්බන්ධ වුණු නල පද්ධතියක් දිගේ ගලාගෙන යන කොළපාට දියරයක නානවා. පරීක්ෂකයෝ විතන්නේ සමහර විට මේකෙන් මිනිස් සිරුරේ ඇතුලේ තියෙන ඉන්ද්‍රිය පද්ධතියක් වගේ දෙයක් සංකේතවත් කරනවා වෙන්න පුළුවන්. ඒත් අභිරහස්ස තවත් ගැඹුරු වෙනවා. අත්පිටපතේ තාරකා විද්‍යාවට අදාළ කොටසේ හරියටම අද අපි දකින සිර්පිලාකාර මන්දාකිනියක් වගේ සිතුමක් තියෙනවා. ලොකුම ප්‍රශ්නේ තමයි දුරේක්ෂයේ හොයාගන්නත් අවුරුදු 100 ගානකට කලින් එයාලා කොහොමද මේ වගේ දෙයක් දැක්කේ? සිතුම් වගේම සමහර විට ඊටත් වඩා ලොකු අභිරහසක් මේ පිටු ඇතුලේ ලියවිලා තියෙනවා. ඒ තමයි මේකේ භාෂාව. පරේක්ෂකයෝ මේකට කියන්නේ වොයිනිචීස් කියලා. මේකේ තියෙන පුදුමේ තමයි මේක හරියට ඇත්ත භාෂාවක් වගේ පේන එක. වමේ ඉඳන් දකුණට ලියලා වචන අතරේ හිස්තැන් තියලා zipsලෝ වගේ සංඛ්‍යාන රටා පවා තියෙනවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ තියෙන අකුරු අපි දන්න කිසිම හෝඩියක නැහැ. හිතන්නකෝ දෙවනි ලෝක යුද්ධේ හිටපු දක්ෂම කේතබඩියන්ටවත් මේකේ තේරුම හොයාගන්න බැරි වුණා. තවත් පුදුම හිතෙන කාරණයක් තමයි මේකේ තියෙන පරිපූර්ණ බව. පිටු 240ක් පුරාවට එකම එක තැනකවත් වචනයක්වත් කපලා කොටලා හරි ගස්සලා නැහැ. අතින් ලියනකොට එහෙම වෙන්න එක සාමාන්‍යයිනේ. ඒත් මේකේ එහෙම නැහැ. ඒක හරිම අසාමාන්‍යයි. ඉතින් උත්තරයක් නැති තැන මේ අභිරහස පැහැදිලි කරන්න හදන ප්‍රධාන මතවාද මොනවද? ප්‍රධාන වශයෙන් මතවාද 4ක් ගැන කතා වෙනවා. පළවෙනි එක මේක තහනම් දෙනුමක් හංගපු කඩන්න බැරි කේතයක්. දෙවෙනි එක සල්ලි තියෙන කෙනෙක්ව රවට්ටන්න කරපු ලොකු වංචාවක්. තුන්වෙනි එක මේක අද වෙනකොට ලෝකෙන්ම වඳ වෙලා ගිය අමතක වෙච්ච ඇත්ත භාෂාවක්. හතරවෙනි එක එමත් නැට්ටම් විශේෂ වැඩකටම හදපු કૃත්‍රිම භාෂාවක්. අවුරුදු 100 ගාණක් උත්සාහ කරලත් අද අපි මේ ගැන මොනවද දන්නේ? ඇත්ත කතාව මේකයි. මේතරම් උත්සාහ කරලත් අද වෙනකම් මේ අත්පිටපතේ එකම එක වචනයක්වත් හරියටම පරිවර්තනය කරන්න කාටවත්ම බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ අභිරහස තාමත් එහෙමමයි. ඒත් බලාපොරොත්තු තාම තියෙනවා. යේල් විශ්වවිද්‍යාලයේ සම්පූර්ණ අත්පිටපතම ඩිජිටල් කරලා ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා. ඉතින් දැන් මේ අභිරහස විසඳන අභියෝගය මුළු ලෝකෙටම විවෘතයි. ඉතින් අවසාන වශයෙන් අපිට මේ ප්‍රශ්නේ ඉතිරි වෙනවා. මේක මධ්‍යකාලීන යුගයේ හිටපු අතිදක්ෂයෙකුගේ රහස්‍ය දැනුම් සම්භාරයක්ද? එහෙමත් නැත්නම් ඉතිහාසයේ සිදුවුණු දැවැන්තම සහ සංකීර්ණම වංචාවද? පිළිතුර තාමත් අනාගතයේ සැඟවිලා තියෙනවා.